තෙරුවන් සරණයි. ඔයාලා හැමෝටම කොහොමද? මම ඊට කලින් වීඩියෝ දෙකක් අප්ඩේට් කළා ඇති YouTube එකේ. මම අද කතා කරන්න ආවේ ඒජන්සි ගැන. රටේ ලංකාවේ ඉඳන් රටේ එන්න හිතාගෙන ඉන්න අය හැමදේම ක්ලියර් කරගෙන එන්න. මොකද ඔහෙන් ඒජ් ඔෆිස් වලට ගිහිල්ලා ඒජන්සි වලට ගිහිල්ලා මොගුල කරගෙන ආවත් ඇත්තටම වැඩක් නැහැ. මෙහෙට එනකොට මේ කොටින්ම කටාර්. හරිද? කටාර් වලට එනකොට ළමයි සෑහෙන පරිස්සම් වෙන්න. මොකද මේකේ ඒජන්සි කරන උන් ගෙනල්ලා ඉවර වෙලා ළමයිව මාස 3-4 පරක්කු වෙලා ගෙන්නලා ඒ කියන්නේ වීසා ගහන්නේ වෙන එක්කෙනෙක්. ඊට පස්සේ මාස 3-4 පරක්කු කරනවා. ඒ ගෙවල් වලට දෙන එක කියන්නේ හොඳම වාස්තා තියෙන හොඳම VIP ගෙවල් වලට තමයි ගේනවා කියලා තමයි වීසා දෙන්නේ. දීලා ඔක්කොම කරලා මාස 3-4 උන්ව ලංකාවේ පරක්කු කරනවා. පරක්කු කරලා ඉවර වෙලා මෙහෙට ගෙනල්ලා ඔයාගේ කැෆිල් නැහැ. එයාලා වෙන රටකට ගිහිල්ලා එයාට ළමෙක් හම්බින්දලා ඒ ළමයා නැති වෙලා අරවා මේව හින වැල් බයිල ගහලා දවස් 4-5ක් ඔෆිස් එකේ තියාගන්නවා. හරිද? තියාගෙන ඉවර වෙලා වෙන ගෙදරකට විකුණනවා. ඔයාලා දන්නවද ලංකාවෙන් එන කෙනෙකුට ලක්ෂ 1.5යි 1,75,000යි ඒ වගේ කොටසක් තමයි මුන් ගෙවන්නේ. එතකොට මුන් කියනවා මෙඩිකල් එකට යනවලු 75,000. මෙඩිකල් එකට යන්නේ 75,000. රුපියල් 35,000යි මෙඩිකල් එකට යන්නේ. හරිද? 75,000ක් මෙඩිකල් එකට යනවා කියලා කියනවා. මෙඩිකල් එකට 75,000ක් යන්නේ මෙඩිකල් එකට යන්නේ 35,000යි. එතකොට ඇග්‍රීමන්ට් එක සයින් කරලා අපි සයින් කරත් ගොඩ දවසක් ඉන්නවා. ඉඳලා තමයි මෙහෙට එන්නේ. ආවට පස්සේ දවස් 3-4ක් ඒජන්සි තියාගන්නවා. කන්නත් නැහැ බොන්නත් නැහැ. මොකද උදේට නිකන් රොටියක් තේකට සීනි නැහැ. නිකම්ම කහට නිකම්ම රොටිය. දවල්ට පරිප්පුයි අලයි දාලා බත් එක. රැයට මුකුත් නැහැ. සමහර දවසට මැකරෝනි බත් එක කලවම් කරලා එහෙම ළමයිට කන්න තියෙන්නේ. හොඳයි. එතකොට මුන් ලංකාවේ ඉඳන් මෙහෙට ගෙන්නන්නේ ආගයක් තියෙනවා, කැපාල කෙනෙක් ඉන්නවා, මුදිර් කෙනෙක් ඉන්නවා, වැඩ කරන්න පුළුවන් මේ හොඳ ගයක් අරවා මේවා කියලා බයිල ගහලා. මෙහෙට ගේන්නේ මාස 3-4 පහු කරලා. හොඳේ හින ළමයි ගොඩ ඉන්නවා ඒ වගේ ඇතුලේ. හරිද? සාක්ෂි තියෙනවා ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා, ඇග්‍රීමන්ට් තියෙනවා, සයින් කරලා කවුද කපාලා, කවුද මෙහෙට වීසා ගහලා තියෙන්නේ, කොච්චර කාලද වීසා ගහලා තියෙන්නේ, කවද්ද මෙහෙට ඇවිල්ලා තියෙන්නේ. ඒවට සාක්ෂි තියෙනවා. මට දෙන්න පුළුවන් සාක්ෂි මම දෙනවා. මම නම් කිසිම එකෙකුට බය නැහැ. ඉස්සෙල්ලාම කියනවා මම ඒක. මං කියන්නේ මේ රටට ඉන්න අයට හොඳට බලන්න. වීසා එක ගහලා මාස 3-4 ඉන්න එපා. සයින් කරාට පස්සේ මාස 3-4 ඉන්න එපා. ඉඳලා එන්නත් එපා. එන්න බෑ කියලා නැවතියල්ලා. එන්න නම් එපා. මොකද අහිංසක දරුවෝ මිනිස්සු දාලා ඇවිල්ලා අන්තිමට උඹලට මිනිහත් නැහැ. දරුවෝන්ගේ ජීවිතත් අමාරුයි. අර විදේශ රට හඬක් තියෙනවනේ. අර අයියා කෙනෙක් කතා කරනවා. මම දැක්ක වීඩියෝ දාලා තියෙනවා. දරුවා ප්‍රයෝජනය කරන හැටි. ඉතින් උඹලට වෙන්නේ මෙහිමට ඇවිල්ලා ඔෆිස් වල රස්තියාදු වෙන්න. කටාර් නම් පුතේ එන්නම එපා. හොඳේ. මම කියන්නේ අත්දැකීමෙන් දැකලා තියෙන දේවල් අනුව සාක්ෂි මට ඉදිරිපත් කරන්න පුළුවන්. ඕනම නිලධාරියෙක් ඉඳලා මට කතා කරනවා නම් මම මේ හැමදේම දෙනවා. අනිත් එක තමයි ලංකාවේ ගෑණියෙක් ඉන්නේ. පට්ට මට එන කුණුහරුප මට කියන්න බෑ. ඇත්තටම ලැජ්ජයි අපේ කියලා කියන්නත්. හරිද? බලු ගෑණි. මම මේ වීඩියෝ එක මීට කලින් තමයි කරන්න හිටියේ. මට වෙලාවක් තිබ්බේ නෑ ඇත්තටම. මේ එන්නෙත් වෙන වැඩක් කරන්න. හරිද? දාන්නේ තව වැඩකට. හරිද? මෙහෙට එන්නේ අපි කීයටද? මං කියවනේ මං කතා කරන්නේ ලක්ෂ 1.5-1.75 දෙන්නේ කියලා අපිට මේ එනකොට මුම් මෙහෙට ගෙනාවට පස්සේ අපිව විකුණන්නේ කීයටද දන්නවද? රියල් 9,000යි, රියල් 8,000යි, රියල් 9,800යි අන්න එහෙ ගන්නට. එතකොට කොච්චර ගාණක් වෙලාද කියලා බලන්නකො. ඒතර අපිට ගෙවලා තියෙන කීයද? අපේ මෙඩිකල් එකට ගිහිල්ලා තියෙන කීයද? බීරෝ වලට යන්නේ කීයද? ඉන්ෂුරන්ස් එක කීයද? පොඩ්ඩක් චෙක් කරලා බලන්න මුන් කීයක් ගසා කනවද කියලා. හොඳේ? ඒ ගාන මම කියන මට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්. මගේ මැඩම මට කියනවා ඔයාලා ලංකාවේ අයව ගන්න අපි මෙච්චර ගාණක් දීලා. ෆිලිපීන් අයව අපි ගන්න මෙච්චර ගාණක් දීලා. ඉතින් ඔයගොල්ලෝ හොඳට වැඩ කරගෙන ඉන්න. මේ අපි මාසෙ පඩිය දෙනවා මේ විදිහයි කියලා ඒ මනුස්සයා මට හැමදේම පැහැදිලි කරලා කියලා තියෙනවා. හරිද? එතකොට ඔයගොල්ලෝ හිතන්න මුන් අපිව ගේන්නේ වෙන වීසා වල යටතේ. ඒ කියන්නේ හොඳම කැපාල හොඳම වාස්තා තියෙන මේ VIP ඒවට තමයි අපිව ගේන්නේ.
හරිද? ගෙන්නලා උන්ට කියනවා යාට ලීඩ හැදිලා ඒකින් දෙන්න බෑ පරක් වෙනවා වෙන කෙනෙක් දෙන්නම් ආපු කෙනෙක් දෙන්නම් කියලා ඒ ගෙදරට වෙන කෙනෙක් දානවා. හරිද? ඊට පස්සෙත් හොඳම වැඩේ බලන්න ඒ මිනිස්සුන්ට ඒක හරි ගියේ නැත්නම් ඒ මිනිස්සු කියනවා මම ඉල්ලපු කෙනාව මට දෙන්න. එයා දැන් මේ රටට ඇවිල්ලා ඉන්නවනේ. එයාව මට දෙන්න කියලා. ඒ වෙනකොට ඒ ආපු කෙනාව වෙන ගේකට දවස් 3-4කට වැඩට දාලා. ඊට පස්සේ එතන හොඳින් වැඩ කරගෙන ඉන්නකොට ඒ ගෙවල් හොඳයි. හොඳයි වැඩ කරගෙන ඉන්නකොට එතන තියෙන ප්‍රශ්න කියනකොට ප්‍රශ්නයක් තියෙන ගෙවල් තියෙනවනේ. මේ ප්‍රශ්න කියනකොට එහෙම ඔන්න කච කච ගාගෙන බැනගෙන එනවා ළමයිට. හොඳේ ගහනවත් එක්ක නිකන් නෙමෙයි ගහන අතපය උස්සගෙන ගිහිල්ලා අම්මට කියලා මුද්දම කුණුහරුපෙන් තමයි එයාලා කියන්නේ. හොඳේ එයා ඒ ගෑණිට අම්මත් එක්ක එහෙම කරන්නවත් පුළුවන්ද කියලා දන්නේ නැහැ. මේකට එහෙම එකක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ ඇත්තටම. ඒ වුණාට මේ ඒකේ කතාව එහෙම තමයි. හරිද? දැන් එන්න බෑ කියද්දි ළමයි මේ වැඩේ කරන්න බෑ මේ වැඩේට දාන්න එපා මම ආවේ මේ වැඩේට නෙමෙයි කියනකොටත් දානවා. අනේ දන්නවද හරි අහිංසක ළමෙක් ඇවිල්ලා ඉඳලා තියෙනවා එකේ ඒ ළමයාට කනට ගහලා මෙහෙම දාපන් මේ විදිහට දාපන් වොයිස් එක කියලා අර මේ මයික් එක ටච් කරලා ඒක දෙනවලු දාපන් කියලා. එහෙම මේව කරලා තියෙනවා. ඒ තරමට මට කෝල් නම්බර්ස් තියෙනවා කොන්ට්‍රැක්ට් දෙන්න පුළුවන් එක එක රටවල විවිධ රටවල ඒ තියෙනවා මට කියලා තියෙනවා. මට නම්බර් දීලා තියෙනවා කතා කරන්න. ඔයා වීඩියෝ එකක් කරලා හරි හදලා හරි දැම්මොත් අපිට ඒක ෂෙයා කරන්න අපිත් මේ උදව් කරනවා කියලා තමයි ඒ ළමයි කියලා තියෙන්නේ. හරිද? එච්චරටම මහ පහත් තිරිසන් මේ 70 තමයි මෙහි ඉන්නේ. කොටින්ම කිව්වොත් අල්ලගෙන ඉන්නු මෙහි ඉන්නුන්ට. හරිද? ඒක අපේ සේෆ්ටි එක තියාගෙන අපි ඉන්න ඕනේ තමයි. අපිට කෑ ගහගෙන යන්න බෑ තමයි. ඒ වුණාට ඔෆිස් එකක් හරහා අපි එන්න ඕනේ නෑනේ නේද? ඒ මිනිස්සුන්ට මේගොල්ලොත් එක්ක මේ මුදිරලත් එක්ක මේගොල්ලොත් එක්ක කතා කරන්න බැයි නම් අපි එන්න ඕනේ නැහැ කෙලිම ඔෆිස් එක කරා. අපිටත් එහෙනම් කොහෙන් හරි බලලා ඉවරලා වීසා එකක් හදාගෙන අපිට එන්න පුළුවන්. මේ ඔෆිස් ඕනේ. ඔෆිස් එකක් මාර්ගෙන් එන්නේ ඒගොල්ලෝ අපිට ආරක්ෂාවක් දෙන්න ඕනේ. අපි ගැන හොයලා බලන්න ඕනේ. අපිට මොනවද තියෙන ගැටලු කියලා බලන්න ඕනේ. මුන්ට මොකක් හරි කිව්වම උඹේ අම්මන්ට කියලා හොඳ කුණු හරපෙන් කියලා උඹලා එන්නේ මේව කරන්න මෙච්චර කරපන් අච්චර කරපන්. අනිත් එක ඇග්‍රීමන්ට් එක. ඇග්‍රීමන්ට් එකේ තියෙන පැය 8ක සේවාවක් පඩිය මෙච්චරයි පඩිය අච්චරයි එහෙමනේ. හරි මෙහෙට ආවහම සමහර අයට පඩිය 100ක් 200ක් කපලා. හරි 1400 හම්බෙන අයට 1200 1300 එහෙම හම්බෙන අය ඉන්නවා. ඒත් කට වහගෙන අර තමන්ගේ ණය ටික ගෙවා ගන්න, ගෙවල් හදා ගන්න ආපු ගෑනෝ අනේ ඉවර්සගෙන වැඩ කරනවා. හරිද? ඒ වැඩ කරන්න උයන්න නම් ක්ලීනින් කරන්න ඕනේ. රෙදි අයන් කරන්න ඕනේ. එතකොට ළමයි බලන්න ඕනේ. ඒගොල්ලෝ එළියට ගියොත් කුසිය වැඩ කරන කෙනා මුළු ගේම අස් කරන්න ඕනේ. හරිද? එහෙම තියෙනවා. නිදහසක් කියන එක නෑ. හරිද? නිදහසක් කොහොමද බලාපොරොත්තු වෙන්නත් බෑ. අපි වැඩට නෑ. ඒ වුණාට මං කියන්නේ රටේ ජනාධිපතිට හරි දැන් අපි එන්නේ පැය 8ක කාල සීමාවක් වැඩ කරන්නනේ. ඒ කාල සීමාවේ අමතරව අපි වැඩ කරොත් අපිට OT දෙන්න ඒව හදන්න. අපි දැන් ලංකාවේ වැඩ කරත් 5ට ඕෆ් නම් 5 ඉඳන් 6 7 වෙනකම් පැය 2 3 වැඩ කරොත් අපිට ඒකට OT හැදෙනවනේ. ඒක නිසා මෙහෙත් එහෙම පිළියමක් කරන්න. මොකද මෙහෙ වැඩ කරන මේ ගන්න පඩි මදි. අපි ගන්න පඩිය අපිට මදි මේ වැඩ කරන විදිහට. උදේ කීයට නැගිටින සමහර දවසට උදේ පාන්දර 5ට නැගිටිනවා. පාන්දර 5ට නැගිටලා ආයි පාන්දර 1 2 වෙනකම් වැඩ කරන වෙලාවල් තියෙනවා. ඊයේ මම නිදා ගන්නකොට පාන්දර 3:45. හිතා ගන්න පුළුවන්ද? මහා රෑ ගේන දේවල් ඒවාස් කරන්න ඕනේ, මේව කරන්න ඕනේ. ඉතින් එහෙම තමයි. හරිද? මම විතර නෙවෙයි මෙතන තව කෙල්ල දෙන්නෙක් ඉන්නවා. මේ ඒ දෙන්නත් එහෙම තමයි. සමහර දවසට මම නිදි ඒ දෙන්න වැඩ. එහෙමත් තියෙන වෙලාවල් තියෙනවා. ඉතින් පව් ඒකින් ඉස්සෙල්ලම මේ ඒජන්සි වලින් කරන මේ ජරා වැඩේ නවත්තන්න ඕනේ. හරිද? වීසා ගහන ගෙට නෙමෙයි ගෙන්නන්නේ. හරිද? වීසා ගහන ගෙට නෙමෙයි ගෙන්නන්නේ. ගෙනල්ලා ඒජන්සි අස්සේ හිර කරගෙන තියාගෙන ඉඳලා දවස් 15 දවස් 20 මාස 3 වැඩ නැතුව සමහර වෙන රටවල් වල ළමයි මාස 9 ඉඳන් මේවකේ ඉන්නවා. අඩුම උන්ට අඳින්න ඇත්තට සනීපාරක්ෂක දෙයක්වත් ඒ වගේ ඇතුලේ නැහැ. එච්චරට පහත් මු. හරිද? ඉතින් මේ ඒක නිසා බොරුවට අර කෑම එකක් ගෙන මොකක් හරි තරහක් ගිහිල්ලා රණ්ඩුවක් වෙච්චලාට මේ හොඳට කතා බහ කරලා අර රියල් 10 රියල් 12ට තියෙන කෑම එකක් ගෙන දීලා කාලා පුතා ඉන්න මේ හොඳ ගයක් හම්බුනොත් දාලා දෙන්නම් හොඳ කපාලා කෙනෙක් හම්බුනොත් දාලා දෙන්නම් මෙහෙමයි අරමයි කියලා හොඳට මොළු අත ගාලා ටොක් කෑනලා යනවා. හොඳේ එහෙම තමයි ගෑණිගේ හැටි. මට දෙන්න පුළුවන් ඔක්කොම ඩීටේල්ස් මම දෙනවා.
හැබැයි මේක නීතියෙන් පියවරයක් ගන්න ඕනේ නිකන් මේ හරි මේ කිව්ව පළිට උන් කීයක් හරි අතමිට මොළවල තිබ්බහම මේක සාක්කුවේ දාගෙන අනේ ඕන මගුලක් කියලා නිකන් ඉන්න එපා. අපි එන්නේ මේ වගේ දුක් ඉඳලා අපි මේ නිකන් මේ කැසට් එකක් දාගෙන නටලා උන් වගේ පුටුවල වාඩි වෙලා කැරක් කැරක් ඉඳලා නිකන් කොලයකට සයින් එක දාලා නිකන් ඔහේ Google එක මේ සර්ච් කරලා net එක සර්ච් කරලා කපාලා හොයලා එක එක උන් හොයලා අපිව විකුණන එහෙම අපි ජීවත් වෙන්නේ නැහැ. අපි මේවට ඇවිල්ලා හෙන දුක් විඳිනවා. උන් කණ්ඩ එක ටක් ගාලා හින්දියකට කතා කරා අරක ගෙනින් මේක ගෙනින් මට කන්න ඕන කියලා ඕඩර් කරලා ගෙනන කාගෙන අර පුටුවේ කැරකිලා මෙහෙවල මහා හයියෙන් සද්ද දාගෙන එහා ටේබල් එකේ ඉන්න එකත් එක්ක කතා කරගෙන මෙහා ටේබල් එකේ ඉන්න එකත් එක්ක කතා කරගෙන ඊට පස්සේ එන හවුස් මේට් හොඳ සැල් එක දාගෙන එහෙම තමයි මේ ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒ වුණාට අපි එහෙම නෙවෙයි. අපිට මොන හරි කිව්වොත් අපි බිම් බලාගෙන ඒ වැඩේ කරන්න ඕනේ. ඉතින් ඒක නිසා මං කියන්නේ මේ ඒජන්සි කාර්යෝ ගැන. හොඳේ. ඒජන්සි කාර්යෝ ගැන මට සාක්කියත් එක්කම දෙන්න පුළුවන් කියලා මං එකෙන්ම කියනවා. මොකද සයින් කරපු ඇග්‍රීමන්ට් එකත් අපිට මෙහෙට වීසා දීපු මේ බාබාවත් මාමවත් නෙමෙයි අපිව ගෙනියන්නේ මේ ඒජන්සි වලට ඇවිල්ලා වෙන උන්. ඒක නිසා හොඳට මතක තියාගන්න මම මේ කියන්න ආවේ කියන්න ගොඩ දේවල් තියෙනවා කතා කරන්න ගියාම කතා කරන්නේ එකට එක හෙන දේවල්. ඒ වුණාට මේ මම කියන්න කැමති එකටම ඒජන්සි වලින් එනකොට හරියටම වීසා එක ගහලා මාස 3 4 5 අස්සම් කරලා ඉන්න එපා. ඉඳලා එන්නත් එපා. මොකද දන්නවද මේ මිනිසුන්ට හදිසියෙන්ද මේ මිනිස්සු සර්වන් කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ සර්වන්ව ගන්න. එතකොට එයාලා මාසයක් හරි දෙකක් හරි මේ වෙනකොට ඒගොල්ලෝ ඒජන්සියට ඇවිල්ලා රිටර්න් ගෙවල් වලට දාලා රිටර්න් වෙච්ච ඒජන්සියේ ඉන්න ළමයි තමයි ඊට පස්සේ ගන්න. ඒ ගත්තට පස්සේ ඒ ළමයිව හිතට ඇල්ලුවට පස්සේ ඕගොල්ලෝ ගන්නෙ නෑ. ඒකින්ද එන්න එපා. ඇවිල්ලි වෙලා බොරුවට දුක් විඳින්න එපා. අස්සම් කළා හෙට යනවා අනිද්දා යනවා වගේ නම් එන්න. සතියකින් එනවා නම් එන්න. මාසෙකින් ඒත් කමන්නේ. මාස ගණන් මාස 2 3 ඉඳලා එන්න එපා. හරිද? දන්න නිසා තමයි ඔයගොල්ලන්ට කියන්නේ මේ වීඩියෝ එක කරන්නේ තවත් එකෙක් මේ විදිහට මේ දේවල් වලට මාට්ටු නොවෙන්න. හරිද? ඒකින්ද මේ වීඩියෝ එක දකින්න අය ෂෙයා කරන්න. මේවට වග කිය යුතු නිලධාරීන් බලන්න. අනිත් එක මේ රටේ හොරු අල්ලනවා වගේම අපිටත් මේ එකෝටි පැය හදන්න එහෙම නැත්නම් පැය 8 කාල සීමාවම මේ ඒ විදිහටම හදන්න දැන් අර නිවාඩු දීලා තියෙනවා මම දැක්කා වීඩියෝ එකක් කරලා තියෙනවා කවුද අර මොකද්ද මට මතක නෑ ඒ ඇවිල්ලා කතා බහ කරලා මේ මහත්තයා මේ අපිට නිවාඩු හදලා දීලා තියෙනවා කුවේට් රටේ කොහෙද මන්ද තවත් රටක මේ එතකොට ඒ වගේම මේ රටවල් වලත් මේ විදිහට ඒ වගේ දේවල් මේ නැති කරලා නිවාඩු නම් නැතත් කමන්නේ නිවාඩු ඕනේ අපේ පඩිය වැඩි කරලා ඕටිවත් හදන්න. ඇත්තටම ඕටිවත් හදන්න. දැන් බලන්න උදේ 5ට හැන්නම් පාන්දර 1 වෙනකම් වැඩ කරනවා කියන්නේ පොඩි සෙල්ලමක්ද මේක? නෑනේ. ඒකින්ද මේවා පොඩ්ඩක් හොයලා බලන්න. පැය 8කට මේ අස්සම් කරාට පැය 8 නෙමෙයි වැඩ කරන්නේ පැය 24න් පැය 19ක් 20ක් 22ක් සමහර වෙලාවට වැඩ පැය 2 3 නිදාගෙන නැගිටලා වැඩ කරන වෙලාවල් තියෙනවා ළමයි. ඒක නිසා ඒව ගැනත් හොයලා බලන්න. මේ අනිවාර්යෙන් මේ ඒජන්සි කාර්යෝ මාරු කරන්න මුන්ට මේ වගේ උන්ට මේ වගේ වැඩ දෙන්නත් එපා. ඒ ගෑණි කියන ලොකුවට මම කම්පැනි 4ක 5ක වැඩ කරනවා මට ඒ ගමන් උඹලගේවත් බලන්න ඕනේ. උඹලා මෙහෙම කරනවා අරම කරනවා මාසයක් ගෙදරක ඉන්න බෑ. එහෙම ඉන්න බැරි හින්දා තමයි ළමයි එන්නේ. හරිද? සමහර ගෙවල් වල නාන්න වොෂ්රූම් එක නැහැ. වොෂ්රූම් එකේ දොර වහගන්න බෑ. එතනින් මිනිස්සු යනවා එනවා. එළියට තියෙන්නේ. දන්නවද? එක එක ගෙවල් එක එක විදිහයි. හරිද? කණ්ඩ බොණ්ඩ නැහැ. කණ්ඩ මොනවත්ම නැහැ. සමහර විට මස් ටික විතරක් ගෙනල්ලා ඒකත් කන්න බෑ. ඒකේ කෑලි කෑලි කොටස් කරලා දෙන්නේ මේක මේ දාටයි මේක අර දවසට මේක කන්නේ බාබා මේක කන්නේ මම ඒ විදිහට. තේරුණාද? ඒකින්ද මම කියන්නේ ඒජන්සි වලින් තමයි කොහොමත් එන්නේ. ඒජන්සි වලින් එන එක ඒක හොඳයි. හොඳ වුණාට මෙහි ඉන්න උන් නම් මෙලෝම රහකට නෑ. ඒක කියන්න ඕනේ. අනිත් එක මාස 2 3 පරක් වෙලා එන්න මෙපා ආවොත් හිර වෙලා ඒජන්සි ඇතුලේ ඉන්න ඕනේ කන්න බොන්න දෙයක් නැහැ ලෙඩක් හැදුනොත් ලෙඩ හැදිලා මාස ගණන් ඉන්නවා බෙහෙත් ටිකක් ගේන්න එක්කන් යන්නේ පෙන්ඩෝල් පෙති දෙකක් අතරන් දෙන්නේ අතේ තියෙන සල්ලි වලින් ගන්න ඕනේ ඒකත් මේට ආපු අලුත් ළමෙක් නම් ඒක කරන්න විදියකුත් නැහැ මුකුත් නැහැ හොඳේ මම කියන්නේ මේවට උපරිම සාක්ෂි දෙන්න පුළුවන් විදිහට නිකන් නෙමෙයි හොඳේ ඒක නිසා පුළුවන් තරම් මේව හොයලා බලලා මේවට මේ පියවරවල් ගන්න කියලා මම ඉල්ලා සිටිනවා හැමෝගෙම තෙරුවන් සරණයි මම තවත් වීඩියෝ ගේනවා මේවට කතා කරන්න මම එනවා මේ පුළුවන් තරම් මේවට කමෙන්ට් කරලා මේවා ෂෙයා කරලා මේ එන ළමයි දැනුවත් කරන්න ඒක තමයි මගේ ඉල්ලීම